අද අපි කතා කරමු සමගාමී සමීකරණ ගැන. ඔයාලට මුලින්ම මතක් කරන්නම් සරල සමීකරණයක්. x ධන 2 සමානයි 5යි. මං කියනවා මේක විසඳන්න කියලා. මේක විසඳන්න කියන එකේ සිංහල තේරුම තමයි පුතේ සමීකරණයක වම් පැත්ත සමාන දකුණු පැත්ත. දකුණු පැත්ත 5 නම් වම් පැත්තත් 5ක් වීමට x ට තියෙන්න ඕන අගය සොයනවට කියන විසඳනවා කියලා. මේක ඔයාට මෙහෙම තියෙද්දි උත්තරේ පේනවා. දකුණු පැත්ත 5 නම් වම් පැත්තත් 5ක් වෙන්න x ට තියෙන්න ඕන ගාන. මෙතන දෙකක් තියෙනවා. එහෙනම් තව මදි කීයක්ද? ඔව් 3ක් මදි. නිකනොත් අපිට උත්තරේ පේන්න ගන්නවා සරල සමීකරණයක. අපි මේ සමීකරණයක් විසඳන්නේ x කියන කෙනාව එක පැත්තක තනි කරනවා. x කියන කෙනාව එක පැත්තක තනි කරන්න පුළුවන්. අපිට ධන දෙක අයින් කළා. පුතේ සමීකරණයක දෙපසටම එකම දේ සිදු කරන්න ඕනේ. නැත්නම් මේ සමානතාවයට හානියක් වෙනවා. මෙන්න එහෙනම් ධන දෙක අයින් කරන්න අපි මේ පැත්තෙනුත් දෙකක් අඩු කරනවා මේ පැත්තෙනුත් දෙකක් අඩු කරනවා. මෙයාට මෙයා කැපෙනවා x සමානයි 3යි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමගාමී සමීකරණ ගැන. දැන් පුතේ සරල සමීකරණයක් කියලා කියන්නේ මෙයාගේ නොදන්නා පද එකයි තියෙන්නේ. ඔයාට අද කතා කරන්නේ නොදන්නා පද දෙකක් තියෙන එකක්. x ධන y සමානයි 5යි කියලා දෙනවා. ඒ වගේම x ඍණ y සමානයි 1යි කියලා දෙනවා. පුතේ නොදන්නා පද දෙකක් සහිත සමීකරණයක් විසඳන්න නම් සමීකරණ දෙකක් තියෙන්න ඕන. මෙන්න මේකට කියනවා සමගාමී සමීකරණ යුගලයක් කියලා. මෙන්න දැන් අපි විසඳන විදිය. මේක අපි නම් කරනවා එක සමීකරණය දෙක සමීකරණය කියලා. පුතේ අපි මෙතනිනුත් කරන්නේ පොඩි කපටිකමක්. ඔයාලා මෙහෙම හිතන්න. නොදන්නා පද දෙකක් තියාගෙන වැඩේ කරන්න බෑ. එහෙනම් එක පදයක් කැපිලා යන්න. එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි කරනවා. මොකද එක පදයක් කැපිච්ච ගමන් අපිට තව දුරටත් ඒක සමගාමී වෙන්නේ සරල සමීකරණයක්. එහෙනම් පුතේ අපි මෙතෙන්දිත් කරන්නේ මේ සමීකරණ දෙක භාවිතා කරලා සරල සමීකරණයක් ගොඩනගා ගන්න එක. දැන් ඔයාලා දන්න දෙයක් තියෙනවා. වම් පැත්ත සමානයි දකුණු පැත්ත. වම් පැත්ත සමානයි දකුණු පැත්ත. සමානයන්ට සමානයන් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සමීකරණ දෙකක් ඕන නම් එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. මෙන්න එහෙනම් හිතන විදිය. මේ සමීකරණ දෙකම භාවිතා කළා අපි ගොඩනගා ගන්නවා සරල සමීකරණයක්. මෙන්න මෙහෙම. නොදන්නා පද දෙකක් තියාගෙන වැඩේ කරන්න බෑ. එක පදයක් කැපිලා යන්න එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි කරන්න ඕනේ. දැන් මම බලන මුලින් කපා ගන්නේ කවුද කියලා. හිතන්නකෝ y කපා ගන්නවා කියලා. y කපා ගන්න නම් එයාලගේ මේ සංගුණක සමාන වෙන්න ඕන. නැත්තම් ටිකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ පුතේ මෙහෙමනේ. ධන 3යි y තිබ්බොත් මෙයා කපන්න නම් තව තියෙන්න ඕන ඍණ 3යි y. මේ ඉලක්කම සමාන වෙන්න ඕන. නැත්තම් එක තැනක ධන 3යි y තිබිලා ඍණ 2යි y තිබ්බොත් ඔක්කොම කැපෙන්නේ ටිකක් ඉතුරු වෙනවා. එතකොට මේ සංගුණක සමාන වෙන්න ඕන අපි කියන හින්දා නෙමෙයි.
ඔයාලත් බලන්න සංගුණක සමාන උන් නැති වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න. නිකන් දැන් අපිනේ කියන්නේ සංගුණක සමාන කරගන්න ඊට පස්සේ වැඩේ කරන්න කියලා. ඔයාලා බලන්න මේ සංගුණක සමාන උන් නැතොත් මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලම පිළිගන්නවා මේ දෙන්න සුළු කරන්න කලින් කපා ගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ සංගුණක සමාන වෙන්න ඕනේ කියලා. සංගුණක සමාන මෙයාගෙත් එක මෙයාගෙත් එක. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන්න එකතු කරනවද අඩු කරනවද කියලා. ඒක තීරණය කරන්නේ මෙහිමයි. කපා ගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ලකුණ දිහා බලන්න. මෙයාගේ ලකුණ ධනයි මෙයාගේ ලකුණ ඍණයි. කපා ගන්න නම් ප්‍රතිවිරුද්ධ වෙන්න එපයි. ඕන විදියටම ඉන්නෝ. ඕන විදියටම ඉන්නවනම් අපි මේ දෙක එකතු කරනවා. මොකද එකතු කරා කියලා මෙයාගේ ලකුණු වලට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් කෙටියෙන් මෙහෙම මතක තියාගන්න. කපා ගන්න බලාපොරොත්තු වෙන කෙනාගේ ලකුණ අසමාන නම් එයාලා එකතු කරනවා. මොකද අපිට කපා ගන්න ඕන විදියටම ඉන්න හින්දා. ලකුණ සමාන වුණොත් එයාලා අඩු කරනවා. මොකද අඩු කරොත් තමයි ලකුණක් මාරු වෙන්නේ. මෙන්න එහෙනම්. එකට එකතු කරනවා පුතේ දෙක. වම් පැත්තේ ටිකට වම් පැත්තේ ටික එකතු කරනවා. දකුණු පැත්තේ ටිකට දකුණු පැත්තේ ටික එකතු කරනවා. x ධන y ට එකතු කරනවා. x ඍණ y. එකතු කිරීමේදී නම් වරහණක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ලකුණ මාරු වෙන්නේ නැති නිසා. පහට එකතු කරනවා එක. වම් පැත්තේ ටිකට වම් පැත්තේ ටික දකුණු පැත්තේ ටිකට දකුණු පැත්තේ ටික. මෙන්න ධන වයිට ඍණ වයි මොකෝ වෙන්නේ? කැපෙනවා. කැපිච්ච ගමන් පුතේ ඔයාට පේන්න ඕන මේක සමගාමී නෙවෙයි තව දුරටත් සරල සමීකරණයක්. නොදන්නා පද එකයි තියෙන්නේ. x 2x සමානයි 6යි. මෙන්න එතනින් අර සරලයි. දෙපසම දෙකෙන් බෙදනවා x සමානයි 3යි. දැන් y වලගේ හොයන්නත් ඕනේනේ. x වලගේ දන්නව නම් y වලගේ හොයන්න පුළුවන්. මේක තව දුරටත් සමගාමී නෑ සරලයි. එයි. එක පදයක් හොයාගත්තා. ලියන එහෙනම්. x යගේ එකේ ආදේශ කරන්නත් පුළුවන් දෙකේ ආදේශ කරන්නත් පුළුවන්. x යගේ එකෙහි ආදේශයෙන් මෙන්න x ධන y සමානයි 5යි. දැන් x වලගේ දන්නවා 3 ධන y සමානයි 5යි. y වලගේ හොයන්න පුළුවන්. දෙපසින්ම 3 ගානේ අඩුක නැත්නම් මෙයා මේ පැත්තට දැම්ම කියලා හිතුවත් වැරද්දක් නෑ. ධන 3 මේ පැත්තට යද්දි ඍණ 3ක් වෙනවා. එහෙම හිතුවත් වැරද්දක් නෑ. ඇත්තටම කරන්නේ දෙපසටම එකම ප්‍රමාණය අඩු කරන එක. y සමානයි 5න් 3ක් ගියාම කීයද? 2යි. පුතේ එහෙනම් විසඳනවා කියන එකේ සිංහල තේරුම තමයි සමීකරණයක වම් පැත්ත සමානයි දකුණු පැත්ත. මේ සමීකරණ දෙකටම තෘප්ත වන දෙකටම සත්‍ය වන x හා y යගයන් සොයන එක. ඔන්න හොයලා තියෙනවා.